හෙලෝ යාළුවනේ මම හිතුවා Python වලින් Space Invaders game එක හදන වීඩියෝ සීරීස් එකක් කරන්න. ඔයා ජීවිතේට ප්‍රෝග්‍රෑමින් වචනවත් අහලා නැත්නම් මේ වීඩියෝ එක ඔයාට. හරි මුලින්ම මොකද්ද මේ Python කියන්නේ? ඔයාලා හිතුවා හරි ඒක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්. ඒත් මොකද්ද ප්‍රෝග්‍රෑමින් කියන්නේ? ඔයා මෙහෙම හිතන්නකෝ. කම්පියුටර් එක කියන්නේ කීකරු බල්ලෙක් වගේ. හැබැයි ඔයා මේ බල්ලට මොනා හරි කිව්වොත් එයාට ඒක කරන්න බෑ. මොකද එයා බල්ලෙක්. ඌ මෝඩයි. ඒත් බල්ලට ස්ටෙප් බයි ස්ටෙප් තේරෙන විදියට තේරෙන භාෂාවකින් කිව්වොත් ඒක ඒ බල්ලා කරනවා. ප්‍රෝග්‍රෑමින් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. කම්පියුටරේට ස්ටෙප් බයි ස්ටෙප් තේරෙන විදියට උපදෙස් දෙන එක තමයි ප්‍රෝග්‍රෑමින් කියන්නේ. ඒත් ප්‍රෝග්‍රෑමින් මොකටද? ඇත්තට මේකේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා. අපේ කේස් එකේදී නම් අපිට ගේම් හදන්න ප්‍රෝග්‍රෑමින් උදව් වෙනවා. මම මේ බල්ලගේ උදාහරණ ගත්තේ මම ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න කාලේ බලපු මොකක් හරි ටියුටෝරියල් එකකින්. හැබැයි මට දැන් ඒක මතක නැහැ මොකක්ද ඒ කියලා. හරි අපි මුලින්ම අපේ ඩිවයිස් එකට Python install කරගන්න ඕන. මේකට මම search bar එකට ගිහින් python.org කියලා දෙනවා. ඊට පස්සේ ඒක අපිට python.org website එකට යනවා. ඊට පස්සේ ඒක downloads වලට ගිහිල්ලා මේ Python install manager කියන එක click කරන්න ඕන. ඒක click කරාට පස්සේ ඒක download වෙයි. මම දැන් මේ close කරනවා download වෙන එක. ඔයාලා ඒක සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරද්දී අනිවාර්යෙන්ම මතක තියාගන්න add to path කියන check box එක ටික් කරලා තියෙන්න ඕන. ඒක පස්සේ එන ප්‍රශ්න ගොඩකදී ඔයාලට උදව් කරයි ඒක. ඊළඟට අපිට code editor එකක් ඕන මේ Python run කරන්න. මම VS Code වලට VS Code download කියලා search bar එකේ search කරනවා. ඊට පස්සේ මේ download Visual Studio Code කියන page එකට ගිහිල්ලා අදාළ ඔපරේටින් සිස්ටම් එකට අනුව ඔයා මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ සාමාන්‍ය software එකක install කරනවා වගේ install කරගන්න පුළුවන්. හරි මම දැන් ඉන්නේ අපි install කරගත්ත VS Code එකේ interface එකේදී. අපිට Python මේක run කරන්න නම් Python extension එක install කරගන්න වෙනවා. මම control shift X ගිහිල්ලා කියන shortcut එකෙන් හරි නැත්නම් මේ left side bar එකේ තියෙන extension කියන එක ක්ලික් කරාම ඔයාලට extensions marketplace එකට යන්න පුළුවන්. ඊට පස්සේ මේකේ Python කියලා Microsoft ලගේ extension එකක් තියෙනවා. මම නම් දැන් මේක install කරලා තියෙන්නේ. ඔයාලා නිල් පාට බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා install කරන්න. හරි. ඒක install කරගත්තට පස්සේ අපි අපේ file එක open කරගන්නවා. මම recommend කරනවා ඔයාලට project එකක් හදන්න කියලා. ඔයාලා project එක ඇතුලේ තමයි කොහොමද හදන්න ඕන මේක. මම desktop එකට ගිහිල්ලා මේකට යන්න ඕපන් ෆෝල්ඩර් කියලා මේ තියෙන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඩෙස්ක්ටොප් එකට යන්න. ඩෙස්ක්ටොප් එකෙන් මම හදනවා ෆෝල්ඩර් එකක් අලුත් ස්පේස් ඉන්වේඩර් සීරීස් කියලා. ඉන්වේඩර්ස් ටියුටෝරියල් කියලා. ඊට පස්සේ ෆෝල්ඩර් සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරාට පස්සේ VS Code එක මේ වගේ ලස්සනට ඒ ෆෝල්ඩර් එක ඕපන් කරා. ඊට පස්සේ මම පොඩ්ඩක් මේක ලොකු කරන්න. ඔයාලට පේන්න. අයන්න මේ yes I trust the authors කියන එක දෙන්න එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන Space Invaders Tutorial කියන ෆයිල් ෆෝල්ඩර් නේම් එකට දකුණු පැත්තෙන් තියෙන පළවෙනිම අයිකන් එක. ඒ කියන්නේ new file කියන එක ක්ලික් කරලා main.py කියලා දෙන්න. මේ .py කියන Python extension එක. ඒක ගැන එච්චර හිතන්න එපා. ඔයා main වෙනුවට ඔයාලට ඕන නමක් දෙන්න පුළුවන්. හැබැයි .py කියන එක අනිවාර්යෙන් ඒ විදිහටම තියන්න. හැබැයි සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එක තමයි මේන් කියලාම දෙන එක. දැන් අපි සරල ප්‍රෝග්‍රෑම් එකක් run කරලා බලමු. print මේක මම කරන විදිහටම කරන්න. මේ වචන තේරෙන්නේ නැති වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලට ඉස්සරහට ඒ ඔක්කොම කියලා දෙන්න. print ඇතුලේ hello we are ready to make the game කියලා දෙන්න. ඊට පස්සේ මේ press button මේ run button එක click කරන්න. දැන් ටර්මිනල් එකේදී ඔයාලට පේන්නේ hello we are ready to make the game කියලා. ඔයාලට එහෙම පේනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා setup එක සම්පූර්ණයෙන්ම හරියට කරලා තියෙනවා. අපි ඊළඟ ඒ වගේම අපිට මේ ගේම් එක run කරන්න framework එකක් ඕන. Pygame කියන framework එක ඕන.
ඒක සරලම මේ කමාන්ඩ් ටර්මිනල් එකට ගිහිල්ලා එතන තියෙන බටන් එක ක්ලික් කරලා ටර්මිනල් එකට යන්න. ඒකේ pip install python කියලා දෙන්න. මගේ නම් ඒකත් ඔල්රෙඩිම ඉන්ස්ටෝල් වෙලා තියෙන එකකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේ ඉන්ස්ටොලේෂන් ප්‍රොග්‍රස් එක මෙතන පේනවා. හරි අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳන් ගේම් එක හදන්න පටන් ගමු.